හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලා මේක තුලා ඉන්නේ ෂොප් එක ගැන අපි කරන තුන්වෙනි වීඩියෝ එකත් එක්ක මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ සයින් ඉන් එකේ ප්‍රොසෙස් එක ගැන කොහොමද යූසර් කෙනෙක් අපේ වෙබ් එකට සයින් වෙන්නේ කියන එක ගැන හරි මුලින් මම ඔයාලට සයින් වෙලා පෙන්නන්නම් මේක වැඩ කරන්නේ කොහොමද කියලා මම ඊමේල් එක දාගෙන පාස්වර්ඩ් එක මේව දාගන්නවා දාගෙන ලොගින් වෙද්දී මෙන්න මෙතනින් සයින් ඉන් වෙනවා මේ විදියට හරි අපි බලමු කොහොම මේ වැඩේ වෙන්න කියලා අපි යම කෝඩ් එකට ඔයාලා දන්නවා මේ තියෙන අපි පාවිච්චි කරපු සයින් ඉන් කෝඩ් එකේ මේ HTML එක ඇත්ත. ඉතින් මේ පැත්තේ ඔයාලා දන්නවා මෙතනින් මම සයින් ඉන් කියන ෆන්ක්ෂන් එක කෝල් කරගෙන තියෙනවා බටන් සයින් ඉන් කියන බටන් එකට ඊට අමතරව මේ ඕපන් ෆොගෙට් පාස්වර්ඩ් ඒ දේවල් ගැන පස්සේ කතා කරමු. මෙන්න මේ ඔන් ක්ලික් එකේදී කෝල් වෙන සයින් ඉන් ෆන්ක්ෂන් එක සහ අපි මේකට පාවිච්චි කරලා තියෙනවා මේක ඉන්පුට් ෆීල්ඩ් වලට මෙන්න මේ වගේ IDs. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි අපිට මේ ප්‍රොසෙස් එක ගැන කතා කරනකොට HTML පැත්තෙන් වැදගත් වෙන්නේ. ඉතින් මම යනවා දැන් JS පැත්තට. ඔයාලට මම ඉක්මනට එක්ස්ප්ලেইন කරගෙන යනවා මොකද වීඩියෝ එක දිග වෙන නිසා. හරි ඉතින් අපි කලින් දැක්ක සයින් ඉන් ෆන්ක්ෂන් එකේ තිබුණ සයින් ඉන් ෆන්ක්ෂන් එක කෝල් වෙනකොට මම අර කිව්ව IDs වලින් එන ඩේටා වල වැලියුස් අපි මෙන්න මේ විදිහට මේ පැත්තෙන් වේරියබල් වල ස්ටෝර් කරලා තියෙනවා. ඒ කියන්නේ සයින් ඉන් ඊමේල් කියන එකේ වැලියු එක ඊමේල් කියලා වේරියබල් එක, සයින් ඉන් පාස්වර්ඩ් කියන එකේ වැලියු එක පාස්වර්ඩ් කියලා වේරියබල් එක ඔය විදිහට ස්ටෝර් කරලා තියෙනවා. වගේම රිමෙම්බර් මී සයිනින් මැසේජ් මේ කියන එර එකක්ේ මවතින් එන එන්නේ මැසේජ් එක තමයි මේ ඒ ඩිව් එකේ අයිඩිය එක තමයි මෙතන තියෙන්නේ. හරි ඊට පස්සේ අපි මෙන්න මෙතන වැලිඩේෂන් කරගෙන තියෙනවා ඊමේල් එක සහ පාස්වර්ඩ් එක නොල්ට කරවෙන්න නොට් ඊමේල් නොට් පාස්වර්ඩ් කියල බල්ල තියෙන්නේ. ඉට පස්සේ අවේතනින් මේ එර එකක් දෙන ෆීට් සාරික්වයට් කියලා කෙනමොක්කරි ඉද ඔය දෙකින් එකක් නැතු අපි සයින් නිබුවත්තේම අපිට ඕල් ෆිල්ලා රික්වර්ස් කියලා එරමසෙන්ජක් කෙන ඒවිදිර ඉලාගට මේ වැලිඩ ඊමේල් එක වැලිඩේට් කරලා විත් බලන්නවා. ඊට පස්සේ ඊමේල් එක නෑවා කියන වැලි ඩීමේල්ලක් මේවා ගෙන ඉන්නලි ඩීමේල් ෆෝමට් කියලා කියගෙන හරි ෆෝමන්ට් එකට ඊමේල් එක නැත්ත. ඊට පස්සේ අපි හදාගන්නවා මේකෙදිත් රික්වෙස්ට එක මෙන්න මේ විදියට රික්වස්ටයක් ඕපන් කරගෙන අපි පෝස්ට් මෙතඩ්ඩකින් තමයවන්නේ මේක අපි යවන්නේ ලොගින් ප්‍රසෙස් එකට. ඊට පස්සේ මෙන්න මේ ෆෝම් එකත් අරගෙන යන්න කියලා කියන ලොගින් ප්‍රසෙස් එක පැත්තට අපි බලම ෆෝම් එක මනද තියෙන්නේ කියලා මෙන්න මෙතිනින් අපි ෆෝම් එක අදලා තියෙනවා නිය ෆෝම් ඩේට ඔබ්ජෙක්් එකක් පැතියට අන්න අපි ෆෝම් එකට දාලා තියෙනවා අප පාස්වඩ් එක ඊමේල් එක සහ රිමෙම්බර් මී කියන එක චෙක්ද අන්චෙක්ද කියන එක අපි ෆෝම් එක ඇතුළට දාගෙන තියෙනවා. ඊට පස්සේ අපි ෆෝම් එකට යන්න කියලා ෆෝම් එක සෙන්ඩුනයින් පස්සේ අපි යන අපේ ලොගින් ප්‍රසෙස් එක පැත්තට ලොගින් ප්‍රසෙස් එකේද අපි මෙතනින් උඩින්ම ඩේටබේසය කනෙට් කරගෙන සේෂන් එක ස්ටාර්ට් කරලා තියෙනවා. ඊට පස්සේ අපි එහා පැත්තෙන් එන වැලියස් මේ පැත්ත වේරියබල් වල ස්ටෝර් කරගෙන තියෙනවා. මෙන්න මේ විදියට ඊමේල් එකෙන් එන ඊමේල් කියලා පාස්වර්ඩ් එකෙන් එන පාස්වර්ඩ් කියලා රිමෙම්බර් මී එකෙන් එන ඒ විදියට ඔන්න ඔය විදියට අපි මේ පැත්තෙන් මේ ටික ස්ට්‍රෝ කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙතන සර්වර් සයිඩ් වැලිඩේෂන් එකකුත් කරලා තියෙනවා ඊමේල් එකෙන් ටික. ඊට පස්සේ අපේ ඊමේල් එකව අපි වැලිඩේට් කරලා තියෙනවා. ඊට පස්සේ පාස්වර්ඩ් එක අපි එම්ටිද කියලා බලලා තියෙනවා. ඔය විදිහට ඒ ටික බලාගෙන අපි එතන ඒ ඔක්කොම ටික පාස් වෙලා මේල්ස් එකට අපගොන් අපි කියනවා ඩේටබේස් සර්ච් එකක් ගහන්න කියලා. සිලෙක්ට් ID එක Fනේම් එක එල්නේම් එක ඊමේල් එක හැස් පාස්වර්ඩ් එක එකකවුන්් එක ටයිප් එක ෆ්‍රොම් යස ගැන යස කියන ටේබල් එක මෙන්න මේ ටික ඊමේල් එකට සමාන වෙන්න ඕනි කැන අපේ මෙන්න මෙතන එන ඊමේල් එක කියලා අපි මෙන්න මේ විදි සර්ච්කුවරයක් ගාන. ඊට පස්සේ අපිට එන ඊමේල් එකෙන් අපේ ඩේටබේස් එක මනොහරි ඉස්ට්‍රෝ වෙලා තිබුණ නම් අන්නේ විස්තරටිකේ මෙන්න මේ එකෙන ID එක ෆස්නේම් එක ලාස්නේම් එක ඊමේල් එක හැෂ් කරම පාස්වර්ඩ් එක එකකවුන්් එක ටයිප් එක මොකක්ද කියලා අපිට මෙතෙන්ට සර්ච් වෙලා එනවා. ඊට පස්සේ
අපි බලනවා මෙන්න මේ රිසා මෙන්න මේ කූරේ අපි රිසාල් කියලා වේරියබල් එකට දෙන ඉටස අපි බලනවා ඒ රිසාල් කියනක නම් රෝස් ගාන බින්දුවට වඩා වැඩිද කියලා බින්දුවට වඩා වැඩිනම් අපේ මෙන්න මේ ඉෆේ ඇදර තියෙන මෙන්න මේරික් සියුටෙන බින්දුවට වඩා අඩුවෙන අපි කියන ඉන්නට ඩිංශ කියලා එකන්නේ ඒ වගේ මේල්ල අපිට බැසකෙන්න නොකද ඒමුණොත් තමයි අපේ රිසාල්ටක බින්දුවක් වෙන්නේ අනිවාරෙන් ඉමේල්ක ඩිට වැසික තිවන මෙතනින් අනිවාරෙන් කරව එක කර සජස්න විදියට එකරෝක කියන එකරෝ එකක් තමයි සජස් වෙන්න මොකද එකම විදි මේල් තියන්න විදියක් නෑ ඩිට වැසගේ හරි ඊට පස්සේ මෙන්න මේ ඉෆ් එක ඇතුළ තියන් දෙවල් අපි කතා කරමු අපි මෙතමදි මේ ඉෆ් එක ඇතුළේ පාස්වර්ඩ් වෙරිෆයි කියන මෙන්න මේ කෙන් කරන්න අපි ඩේට බේස එක තියෙන පාස්වර්ඩ් එකරගෙන අපේ තියෙන පාස්වර්ඩ් එකත් එක් කලා මැච් කරල බලන එක ඊට පස්සේ ඒක ඉෆ්කින් ඇතුළට ගෑම් පස්සේ ඒක වැඩේ හරි නං ඊට පස්සේ අපි සේෂන් එක හදනවා අර ගත්ත ඩේට වලින් මෙතන අපි සේෂන් එක හදනවා යස අයිඩිය කරගෙන මේ යුසයිඩ කියලා හදනවා ඊට පස්සේ යසනේම් එක යසගේ නම ඉට පස්සේ යුස ඉමේල් එකට ඊමේල් එක ඔන්න විදියට සේෂන් එක හදලා සේෂන් එක ලොගින් ඉන්න එක ත්‍රූ පැල්ල අපි මෙතැන් වැඩේ වරගන්න ඉට පස්සේ රිමෙම්බ මීක තරූද කියලා බලන්න රිමෙම්බ මීක තරූනක් මෙන්න මේ රිමෙම්බ ටෝකන් කියලා බින්ටු මෙන්න මේකෙන් කරන්න ඇත්තරම මේ පිසි එකකට හිතන්න බැරි විදිහේ රැන්ඩම් 32බිට් කෝඩ් එකක් හදනක මේ කෝඩ් එක හදලා අපි රිමෙම්බ මි ටෝකන් කියලා තියාගන්න ඉට පස ටෝකන් හැස් එක අපි මේකත් එක් කලා සෙට් කරලෙ වෙල්ලා ඩිෆෝල්් පාස්වර්ඩක් හදාගන්න ඊට පස්සේ එන්න ඒ අපි ඩේටබේසික ස්ට්‍රෝගන්නවා එක්ස්පය ඩේට්ටක් එක් කලා මෙන්න මේ විදිහට දවස්තියකන ස්ට්‍රෝගුණ දවසනම් දවස්තියකට ඊට පස්සේ ඩේටබේස් අයුඩ එකක් ගනවා රිමෙම්බ ටෝකන් එකින් ඊට පස්සේ ඒ අපි ඩේට බේසික ස්ට්‍රෝ කරගන්නවා ඊට පස්සේ කුකී එකක් හදනවා මේක කරන්නේ බ්‍රව්ස එක මේ යසට තිය යසකි බ්‍රව්ස එක තමයි හදන්න මේක සර්ව සයිඩ් එකට යන්න අපි හැෂ් කරපු පාස්ව ගැන සර්වයගේ තියෙන ස්ටෝරේජ්ගේ එමනත් අපේ කලව් එකේ සේව්වෙන්නේ ඩේට බේසගේ සේව්වෙන්නේ හැෂ් කරපු පාස්වඩ් එක කවුරල් ගෙන අපිට ඇටැක් කරත් ඒ පාස්වඩ් එක අරගන්න බෑ එතකොට කුකී එකේරි අපි මේක හදනස කොම යසක බ්‍රව්ස එක එතකොට ඉතින් අපි මෙතැනති කරන්නේ මෙයාගේ පාස්වඩ් එක තියාගන්නවා මෙයාගේ පාසර්ඩ් එක තියාගෙන අපි මෙන්න මෙතනින් මේක තරූ කියලා කියන මෙන්න මේ තරූ කියලා කිව්වහම වෙන්න ඇත්තරම මේක මේ කිසිම ජාවස්ක්‍රිප් ගැන මේක කාඩවත් බලන්න බෑ මේක තියෙන්නේ බ්‍රව්ස එක වුණට එක කාඩවත් බලන්න බෑ හරි ඔන්න විදිහට තමයි ඒ වැඩේ වෙන්න කැන ජාවස්ක්‍රිප් වලින් මේ වැඩේ මේක බලන්න බෑ මේක ෂෝ වෙන්නේ නැහැ ඒ විදිහට තමයි ඒ වැඩේ තියන්න ඊට පස්සේ මෙන්න වෙතන මේක මේ රිමෙම්බ මී කියන එක චෙක් වෙලා නැත්තම් එකන එල්ස් එක චෙක් වෙලා නැත්තං අපි අර කලින් හදර තියනව නංක වේසේ ඔක්කෝමටික ඩිස්ට්‍රෝයි කල දාන්න කළ මෙතනින් කියලා කියන ඊට පස්සේ ඔන්න සක්සස් මෙසේජ් එක මෙතරින් දෙනවා සක්සස් මෙසේජ්ජත් අරගෙන මෙයා යනවා බව ඕජ්ජස් එකට ඕජ්ජස් එක ඊට පස්සේ මෙතනින් එනවා රෙඩිස්ටේට 4යි කියලෙනවා ස්ටේටස් එක 200යි කියලෙනවා ඊට පස්සේ රෙස්පොන්ස් ටෙක්ස්ට විදියට මෙතනින් සක්සස් කියලා මේ මැසේජ් එක මෙයාට දෙනවා ඔන්න ඊට පස්සේ අපේ HTML පැත්ත වෙනස් කරනවා මෙතනින් ක්ලාස් ලිස්ට් එක මේ රිමූව් කරන්න කියලා රෙඩ් එක ඊට පස්සේ ඒකට ග්‍රීන් ඇඩ් කරනවා ඊට පස්සේ මෙන්න මේ ලොගින් සක්සස්ෆුල් රීඩිරෙක්ටින් කියලා මෙන්න මේ ඇනිමේෂන් එක ප්ලේ කරනවා ඊට පස්සේ ටයිම් ස්ටැම්ප් එකක් තියලා තප්පර දෙකට පස්සේ home.php එකට රීඩියට් කරනවා සයිනින් ඊමේල් එක නල් කරනවා ඊට පස්සේ පාස්වර්ඩ් ඇත්නල් කරනවා රිමෙම්බර් මී කන්චෙක් කරනවා මැසේජ් ඩිව් එක හිටන් කරලා දාන ඔන්න ඔය දේ තමයි අපේ ලොගින් ප්‍රොසෙස් එකේදි වෙන්නේ ඉතින් ඕක අර ඉක්මන්ට වෙන දෙයක් ඉතින් ඕක මහිතන වල්ට තේරෙන් නැති කියලා එහෙනම් ඔයාලට ප්‍රශ්න කමෙන්ට්ලින් මගෙන් අහන්න පුළුවන්
මේ විඩියක ම මෙතනින් ඉවර කරන ගින් එන්නම් ජයවය හැමෝටම.